ඒකමත් එක කාලෙක මීවැල්ල කියලා ලස්සන ගමක් තිබ්බා. ඒ ගමේ ජීවත් වුණ සඳුනිට වයස අවුරුදු 15ක් වෙද්දි අම්මා නොසිතූ විදියට අසනීපයක් නිසා මිය යන්නේ සඳුනිත් සඳුනිගේ තාත්තා වුණු උපාලිත් තනි කරලා. ඉතින් එතනින් පස්සේ උපාලි බීමටම කාලය ගත කරේ සඳුනි ගෙදර තනියම ඉන්න බව අමතක කරලා. තමන් හොයාගන්න සොච්චම් මුදල හැමදාම බීමට විතරක්ම වියදම් කරන මේ තාත්තට ගෙදර තියෙන අඩුපාඩු නම් එකක්වත් පෙනුනේ නැහැ. දවස් ගාණක් සඳුනි බඩගින්නේ ඉන්න හිටියත් මේ තාත්තට නම් ඒක ගාණක්වත් තිබ්බේ නැහැ. අනේ අම්මේ, ඔයා හිටියනම් අපි කොච්චර සතුටින් ඉන්නවද අම්මේ? මම හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. තාත්තත් හැමදාම බොනවා. මම කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන ගෙදරට බඩු ගේන්න ඕන. මම මොනවද කරන්නේ? මම පාපිසි මහනවා. ඔව්, ඉස්සර අම්මා මහනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මට පුළුවන්. ඔන්න ඉතින් සඳුනි ලස්සන පාපිසි අතින්ම මහන්නේ ගොඩාක් ආසාවෙන්. ඉතින් මේ විදියට මහන පාපිසි විකුණලා ගන්න පොඩි මුදලින් සඳුනිට ගෙදර එදිනෙදා වියදම් ටික පිරිමහා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සඳුනි සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය නවත්වන්න තීරණය කරලා තිබ්බේ ගෙදර තියෙන ප්‍රශ්න නිසාම තමයි. කෙල්ලේ මට රුපියල් 1000ක් දෙන්න. අනේ තාත්තේ 1000මයි තියෙන්නේ. ඒකෙන් හාල් පොල් ටික ගේන්න ඉන්නේ. අනේ ඔන්නෝක මට තියන් බං. හරි තාත්තේ, ටිකක් ඉන්නකෝ එහෙනම්. ඉතින් කටගොන්නක් බොන්න පුරුද්දක් කරගෙන හිටි මේ උපාලි සඳුනි ළඟ තිබ්බ රුපියල් 1000ත් අරගෙන ගියා. ඉතින් ඔය විදියට කාලය ගත වෙද්දී උපාලි ගෙදර එන එකක් නැති තරම් වුණා. සඳුනි හැමදාම මග බලන් හිටියේ තාත්තා ගෙදර එනකම්. සඳුනි පාපිසි මහලා විකුණලා හොයාගන්න මුදල් පරිස්සමින් පාවිච්චි කරලා ගෙදර වියදම් කරගත්තා. ඉතින් දවසක් උපාලි සඳුනිට කුඩාම්ම කෙනෙක් එක්කම තවත් නාගි කෙනෙක් එක්කගෙන ආවා. සඳුනි, මේ දමයන්ති. මේ එයාගේ දුව නෙත්මි. අද ඉඳලා අපි එක්ක ඉඳී. අද ඉඳලා මම තනි වෙන එකක් නම් නැහැ. කුඩම්මයි නංගි දෙන්නම දැන් ගෙදර ඉන්නවනේ. සඳුනි එහෙම හිතුවා. ඉතින් සඳුනි නෙත්මිට බොහෝම ආදරයෙන් පොත්වල වැඩ එහෙම කියලා දුන්නා. නෙත්මිත් මේ අලුත් අක්කට හරිම ආදරෙයි. දමයන්ති නම් සඳුනිට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. දමයන්ති නිතරම තමන්ගේ දුව උන නෙත්මිගේ වැඩත් පැවරුවේ සඳුනිටම තමයි. ඉතින් නංගිව උදේට ඉස්කෝලේ ගෙනියන්න, හවස ආයෙම එක්කගෙන එන්න, ඒ වගේම ගෙදර කෑම හදන්න, අතු ගාන්න වගේ ගෙදරක කරන්න තියෙන වැඩ ඔක්කොම උනේ සඳුනි අතින්ම තමයි. ඉතින් මේ හැමදේම සඳුනි කරේ හරිම සතුටින්. කුඩම්ම නම් හැමදාම කරේ නිදාගන්න එක. එහෙමත් නැත්නම් උදේම තාත්තා දෙන සල්ලිත් අරගෙන සැලූන් එකට යන එක. ඉතින් මේ කුඩම්ම ආවට පස්සේ තාත්තා වෙනද වගේ බොන්න නම් ගියේ නැහැ. ඉස්සර වගේ හැමදාම වැඩට ගියා. ඒත් ඉස්සර වගේ තාත්තා ගෙදරට බඩු ගෙනාවේ නම් නැහැ. ඒකත් කරන්න උනේ සඳුනිටම තමයි. තාත්තේ, ගෙදරට බඩු ටිකක් ගෙනත් දාන්න පුළුවන්ද? මම පාපිසි මහන එකෙන් හැමෝටම කන්න බඩු ගේන අමාරුයි. කඩේට ණයක් තියෙනවා තාත්තේ. බලමුකෝ. ඉතින් උපාලි සඳුනි කියපු මේ කතාව දමයන්තිට කියනවා. ඒක මදි උපාලි. මගේ සැලුන් එකටම ඔයා දෙන ගාන මදි. ඔයාට හම්බෙන්නේ පොඩි පඩියක්නේ. ඔයා මාව එක්කගෙන ආවේ මගේ වියදම් ඔක්කොම කරන්නම් කියලා. ඇයි දැම්මේ? මම ඉස්සර රසාවට යද්දි මගේ හැමදේම කරගත්තා. එහෙම කියපු දමයන්ති තරහින් එතනින් යන්න ගියා.
ඉතින් මේ ප්‍රශ්නය ගැන උපාලි එළියේ ඉඳගෙන කල්පනා කරමින් ඉඳගෙන හිටියා. ඒත් එක්කම සඳුනි එළියට ආවේ ඈතින් එන පියුම් මහත්තයා දැකලා. මොකද්ද දුව? තාත්තේ මම රස්සාවකට අයදුම් පත්‍රයක් දැම්මා. ඒකෙන් මාව තෝරගෙන මට ලබන මාසේ 5 වෙනිදා ඉඳලා වැඩට එන්නලු. අද 5නේ තාත්තේ. තව මාසෙයි තියෙන්නේ. මට ලෑස්ති වෙන්න. කොහෙටද සඳුනි යන්න තියෙන්නේ? කොළඹ තාත්තේ. කොළඹ? චිර දුර? ඔව් තාත්තේ. වැඩපලෙන් නවතින තැන් දෙනවා. ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ. ඉතින් අලුත් රස්සාවකට යන්න ලැබිලා තියෙන නිසා සඳුනි ඉන්නේ හරිම සතුටින්. ඉතින් දවසක් සැලූන් එකට ගිහින් ආපු දමයන්ති උපාලි මම ලබන සතියේ සඳුදා ඉඳලා වැඩට යනවා. උපාලි මම යන සැලුන් එකේ වැඩට කෙනෙක් ගන්නවා කිව්වා. මම එතන වැඩට යනවා. ලබන මාසේ ඉඳලා සඳුනි කොළඹ රස්සාවට යනවලු. එතනින් වැඩට එන්න කියලා ලියුමක් ආවද? සඳුනිත් කොළඹ ගියාම ඔයයි මමයි දෙන්නත් වැඩට ගියාම කවුද අර පොඩි කෙල්ල නෙත්මිය බලාගන්නේ? සඳුනිට නෙත්මි බලාගෙන ගෙදර ඉන්න කියන්න. අපි දෙන්නම රස්සාවකට යද්දි ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. ගෙදර වියදම් ගැන උනත්. එහෙම කොහොමද කරන්නේ? ඔයා යන්න ඕනේ රස්සාවට. ගෙදර ඉන්න. අනේ මේ උපාලි ඔයාට බෑ මට නීති දාන්න. දරුවා තියලා යන තැනක් ඔයා හොයාගන්න. සඳුනි දුව මොකද කරන්නේ? වැඩට යද්දි ගෙනියන්න ඇඳුම් ටිකක් මහ ගන්නවා තාත්තේ. කුඩම්මටත් රස්සාවක් ලැබිලා. ලබන සතියේ යනවා කියන්නේ. එතකොට නංගි එයා තනියම දොර වහගෙන අපි එනකන් ඉඳී. ඔයාලට පිස්සු හැදිලාද? ඒ ළමයා තාම පොඩි ළමයෙක්නේ. තනියම තියන්න පුළුවන්ද? ඉතින් ඔන්න කුඩම්ම වැඩට යන දවස උදා වුණා. කුඩම්ම වැඩට යන්නේ නැතුව ඇති කියලා හිතපු සඳුනි උදේ නැගිට්ටේ නංගිට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න උදව් කරන්න. තාත්තේ කුඩම්මකෝ? කුඩම්ම වැට්ට ගියාදුව. මොකද්ද? එයා කොහොමද එහෙම කරන්නේ? එතකොට මම කොහොමද නංගි දාලා කොළඹ යන්නේ? ඉතින් සඳුනි නංගිව ඉස්කෝලේ ගිහින් දාලා ගෙදර ඇවිත් කල්පනා කරේ බොහෝම කනගාටුවෙන්. ඉතින් දවසක් උපාලි මට හැමදාම රැ වෙලා ගෙදර ඉන්න බෑනේ. මම කල්පනා කරේ සැලුන් එක ළඟින්ම පොඩි කාමරයක් කරන් අතර වෙන්න. එතකොට නෙත්මි එයාව කොහොමත් සඳුනි බලා ගන්නවානේ. එහෙනම් මමත් එන්නම් බෝනිමට. මටත් එතකොට ලේසියිනේ. බස් එක යන්න ඕනේ නෑනේ. එහෙනම් එහෙම කරමු. ඔයා එහෙනම් දුවට කියන්න. බලමුකෝ. ඉතින් ඔන්න කුඩම්මයි තාත්තයි සඳුනි ඉන්න තැනට ආවා. දුව කුඩම්ම හැමදාම රෑ වෙලා ගෙදර එද්දි බස් එකමත් නෑ කියනවා. ඉතින් කුඩම්ම වැඩ ගන්න සැලුන් එක ළඟින් කාමරයක් අරගෙන නතර වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට නංගි එයා මට වැඩිය ඉන්න කැමති ඔයා එක්කනේ. එතකොට මගේ රස්සාව? ඔයා එකට යන්න ඕනේ නෑ දුව. අපි කාමරයක් අරගෙන නතර වුණාම අපිට හැමදාම යන්න එන්නේ වේදන්ගෙන බස් ගාස්තුවෙමත් ඉතිරි වෙනවනේ. ඒ කියන්නේ ඔයාලා දෙන්නම ටවුන් එකේ නතර වෙන්නද යන්නේ? ඔව්. අපි සතියන්ත එන්නම්කෝ. ඔන්න ඉතින් සඳුනි තරහින්ම එතනින් යන්න ගියා. එහෙනම් අපි ගිහින් එන්න. ඔය දෙන්න පරිස්සමෙන් ඉන්න. ඔන්න ඉතින් කුඩම්මයි තාත්තයි දෙන්න රෙදි එහෙමත් අරගෙන ටවුමේ බෝනිමට යන්න පිටත් වුණා. ඉතින් එතනින් පස්සේ නෙත්මිව තමන්ගේම දරුවෙක් වගේ සඳුනි බලාගත්තේ හරිම ආදරයෙන්. මේ අක්කවයි නංගිවයි තනියම ගෙදර දාලා බලන්න හැම සති අන්තිම ගෙදර එනවා කියලා ගිය කුඩම්මයි තාත්තයි නම් ආයෙමත් ඒ ගෙදරට කවදාවත්ම ආවේ නැහැ. සඳුනි ලස්සන කාපට් මහලා නෙත්මිට හොඳට ඉගැන්නුවා. ඉතින් කාලය ගත වෙද්දි නෙත්මි ශිෂ්‍යත්වය පාස් වෙලා අලුත් ඉස්කෝලේකට යන්න තේරුණා. අක්කේ මට හැමදේම නැති වෙද්දි මගේ අම්මා මාව දාලා යද්දි ඔය අම්මාව ඔයාගේ නංගි කෙනෙක් වගේ දුවෙක් වගේ ආදරෙන් බලාගත්තා. මම අක්කට හැමදාම ණය ගැති. ඔයා මගේ අක්ක නෙමෙයි. ඔයා තමයි මගේ අම්මා. මම ගොඩක් ආදරෙයි.